TikTok වීඩියෝ එක සනාල කලාප. එක සැර කෙනෙක් කෝල් කරලා ඔය අදාළ ගුරුවරට කියලා තියෙනවා. මෙහෙම කැලලක් වෙනලා තියෙනවා. මේ එහෙම කරන්න කියලා. ඒ දින සංවිධානය කරලා තමයි දාලා තියෙන්නේ. මේ ඊට පස්සේ ඒක අර ඒ දාලා තියෙන account එක බලන්නකො. අර අපේ ඉන්නෝනේ ළමයි අපි පන්ති එකේ මොනවා හරි අනම්මන ඉවරන account අපේ ළමයි ඉන්නේ අපි කවුරුත් TikTok account maintain කරන්නේ නැහැ වෙන සල්ලි දීලා. එහෙම account එකක් තියෙනවා. ඒ ටිකෙන් තමයි කමෙන්ට් කරන්නේ. ඔක්කොම maintain කරලා තියාගෙන වැඩක් නැහැ කරගෙන ඉන්නවා. අපි උන්ට ඉතින් හිතලා කමෙන්ට් කරගෙන ඉන්නවත් ඔබ ෂෙයාර් කරගෙන ඉන්නවත් ළමයි ෂෙයාර් කරගෙන කමෙන්ට් කරගෙන කරගෙන ඉපදින අවුලක් නැහැ. වැඩි හිතන්න දෙයක් නැහැ. එයාලා හිතනවා නම් මේ ඒක දැකලා අපේ ඉන්න පන්තිවල ඉන්න ළමයි ටික යාළුවෝ පන්තිවල යාළුවෝ පන්තිවල ගියම කියලා. ඒක මම මේ හිතන එක. සහ යනවා නම් ඒත් හොඳයි. මම කැමති ඒකට. හරිද? පොඩි කැලලක් අරගෙන මේ ඒක එයාලත් දන්නවා සහ මාත් දන්නවා ළමයි පැහැදිලි කරන්න ලේසි විදිය තමයි මගේ කොටස් ටික නම් කරලා පැහැදිලි කිරීමට යනවා. තව කෙනෙක් ලැබීමකට හරි තව කෙනෙක් කැමති කරලා මාත් ඉනිසියා කර ප්ලෑන් කරන දෙයක් කරලා ඒව යමයි හිතා ගන්න බෑ. අපි ඉතින් යකුන්ට බය නම් කොහොමද කියලා හදන්නේ. ඒක නෑ. යකුන්ට කොහොමද අපි බය නැහැ. ඒකෙන් අපි අපේ වැඩේ කරගෙන යනවා. ඒක විතර කියන්නේ. සනල් කලාපය ඇතුලේ ශෛලමයි පුළුවන් විතරයි ඉන්නේ කැම්පේමයි ඉන්නේ කියලා ඕන කෙනෙක් දන්නවා සම මොකද ගන්නලා තියෙනවා ටියුටර් බලන්න. ඔය රෙකෝඩින් බලන්න කොහොමද කියනවා. සන ප්‍රාථමික අවස්ථාවේ සනල් කලාපය ඇතුලේ ශෛලමයි පුළුවන් කැම්පේම විතර කරන කොහොමද. ශාකයක් විදිහක වර්ධනය වෙනකොට සනල් කැම්පේමේ ක්‍රියාකාරීත්වයෙන් ඇතුලේ විදිහක ශෛලමයි පුළුවන් හදනවා. ඒක ගැන කියලා දෙන්න තමයි මම සනල් කලාපය ක්ලියර් කරගෙන කොටස් ටික නම් කරලා විදිහක වර්ධනය යන්නේ. ඒකෙන්ද මේ ඒවා ප්ලෑන් කරලා කරද්දි ගොඩක් හිතලා බදලා කරන්න ඕන.